මේ සමාජයේ සිද්ධ වෙච්ච එක සිදුවීමක් බලන්න මේ සිදුවීම දිහා මේ ලොරියක් ගඟෙන් එහා පැත්තට අරන් යන්න පාරුවක් වගේ එකට දාගෙන ඒක ලොරිය ගඟෙන් එගොඩට අරන් යන්න හදන්නේ. ඒක ලොරිය වැටෙන්න යන නිසා තවත් පොඩි යාත්‍රාවක් ගෙනල්ලා මේ ලොරිය වැටෙන එකෙන් ආරක්ෂා කරගන්න හදන්නේ. පල්ලෙහාට ලොරිය ඇවිල්ලා. ලොරිය මෙහාට ඇවිල්ලා. ඒක දැන් තාය උඩට තල්ලු කරන්න තමයි මේගොල්ලෝ හදන්නේ. ලොරිය පෙරලේ කියලා බයට. දැන් අරක මේ පැත්තෙන් ඉස්සිලා ලොරිය පල්ලෙහාට ටික ටික ඇවිල්ලා මේකෙන් සපෝට් එකක් දීලා ලොරිය උඩට ගන්න කියලා තමයි මේ හදනවා ඇත්තේ. එහෙම උත්සාහ කරනකොට කවුරුත් නොහිතපු විදියට අර පිටිපස්සෙන් තිබිච්ච එක පෙරලෙනවා. වතුර ගිලිනවා. ඊට පස්සේ ලොරියත් පල්ලෙහාට ඇවිල්ලා ලොරිය පෙරලෙනවා. තනිකර අනිත් පැත්තටම හැරෙනවා. අර පාරුව පෙරලෙන්න ගිහිල්ලා ඒක ආයෙත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ලොරිය තනිකර වතුරට ගිලෙනවා. අර ඒකට උපකාර කරන්න ආපු පාරු වගේ පොඩි යාත්‍රාව ඒකත් ගිලෙනවා. මුලින් මේක ගිලෙනවා. ඔය කරන්න එක තමයි උත්සාහ කරන්නේ. මේ පොඩි යාත්‍රාවෙන් තල්ලුවක් දීලා ලොරිය උඩට තල්ලු කරගන්න. මේක පිටිපස්සට ඇවිල්ලා දැන් වැඩි නිසා මේ පැත්ත බර වෙලා තියෙන නිසා. මෙතන දාලා තියෙන මාතෘකාව everything can be changed and destroyed in a moment. හැම දෙයක්ම සුළු මොහොතකින් සියල්ල විනාශ විය හැක කියලා මාතෘකාව දාලා තියෙනවා. ඒක කොච්චර ගැළපෙන කතාවක්ද බාණ්ඩ මිනිත්තු ගියේද ගියේ. ওই සිද්ධිය සිද්ධ වෙන්න කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදියට ලොරිය වතුරේ ගිලිලා ගියා. අර ඒකට උදව්වට ආපු යාත්‍රාවත් වතුරේ ගිලිලා ගියා. ඔය කිසි කෙනෙක් ඕක සිද්ධිය වෙනකන් ඔහොම දෙයක් වෙයි කියලා හිතුවේවත් නැහැ. ඔහොම වෙයි දෙයක් වෙයි කියලා හිතනවා නම් ඕක කරන්න ඉන්නෙත් නැහැ. නමුත් කවුරුත් නොහිතපු විදියට උදව්වට ආපෙකත් ගිලෙනවා. ලොරියත් ගිලෙනවා. තව ටිකකින් අර යාත්‍රාවත් ගිලෙනවා. මොකට මිනිස්සු මැරෙන්න තිබුණා සමහර විට. ඉතින් මේකෙන් කියන්නේ මොකද්ද? මේකේ තියෙන යථාර්ථය මොකද්ද? සුළු මොහොතකින් සියල්ල වෙනස් වෙන්න පුළුවන්. සියල්ල විනාශ වෙන්න පුළුවන්. ඒක තමයි මේකේ දාලා තියෙන මාත. ඒක තමයි මේ ලෝකේ දිහා බුද්ධිමත්ව බලන, කල්පනා කරලා බලන ඕන කෙනෙක් පිළිගන්න එකක්. ඒක මොකද්ද? සුළු මොහොතකින් සියල්ල විනාශ විය හැක. මේක එක උදාහරණයක් විතරයි. මේ වගේ උදාහරණ අනන්තය අප්‍රමාණයි. අපි මේ උදාහරණ විතරක් අරගෙන ඒක ධර්මානුකූලව ධර්මයේ අනුව දකින්න තමයි උත්සාහ කරන්නේ. ඕකෙන් මේ දාලා තියෙන මාතෘකාව හරියටම ගැලපෙනවා. මොකද්ද? සුළු මොහොතකින් සියල්ල විනාශ විය හැක. Everything can be destroyed. පේන්නේ destroyed in a moment. ඒ ඔක්කොම විනාශ වෙන්න පුළුවන් එක මොහොතකින්. ඒක ඕකට විතරක් නෙමෙයි. ඔය ගොඩක් ඔය වගේ සිද්ධි ඕන තරම් එක දවසක් ගත්තත් එක දවසකට ඕන තරම් සිද්ධ වෙනවා. ඉතින් ඒ සුළු මොහොතකින් සියල්ල විනාශ වී හැක කියන එක තමයි ධර්මය. දකින්න ඕන ධර්මය, තේරුම් ගන්න ඕන යථාර්ථය. ඒක දැන් මේක
ධර්මයක් දන්නේ නැහැ. නමුත් මේ පෝස්ට් එක හදපු එක්කෙනා මේකේ මාතෘකාව දාලා තිනවා. ඒක එයා පිළිගන්නවා. මේක බලන අයත් පිළිගන්නවා. සුළු මොහොතකින් සියල්ල විනාශ විය හැකි කියලා. අන්න ඔය කතාව තමයි ධර්මයේ තුල අනිත්‍ය කියලා කතා කරන්නේ. වෙනස් වෙනවා. සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. අනිත්‍ය කියලා කියනවා. අනිත්‍ය නෙමෙයි ඇත්තටම අනිච්ච. අනිච්ච තමයි මාගධී භාෂාවෙන් පාලි භාෂාවෙන් කියන්නේ. ඔය අනිත්‍ය කියලා සංස්කෘත භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරලා පාවිච්චි කරන්නේ අනිත්‍ය කියලා. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ නිත්‍ය නැහැ කියන එක, වෙනස් වෙනවා කියන එක, සුළු මොහොතකින් වෙනස් වෙනවා. අවිනිශ්චිතයි. ඒක තමයි මේ පෙන්වන ධර්මතාවය. මොකද බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ මොකක් හරි සිද්ධ වුණාම ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් සුළු මොහොතකින් ඔක්කොම කන පිට හැරෙන්න පුළුවන්. මේ ලොරියත් වතුරට ගිල්ලා ගියා, අර උදව්වට පාරුවත් ගිල්ලා ගියා. එක මොහොතකින් බලාපොරොත්තු නොවිච්ච විදියට ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒක තමයි අනිත්‍යයි කියන්නේ. අන්න ඒක තමයි අනිච්චයි කියලා කියන්නේ. හොඳට තිබිච්ච දේවල් විනාශ වෙන්න පුළුවන්. දහස් ගාණක් ලක්ෂ ගාණක් වටින දේවල් විනාශ වෙන්න පුළුවන්. අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ අන්න ඒක. ඉතින් ඒ අනිත්‍ය දේවල් වලට අපි අල්ලගෙන හිටියොත් අපිට ඒවා අනාත්මයි. නැත්තම් ඒ අනිත්‍ය නිසා ඒවා වෙනස් වෙන නිසා සුළු මොහොතකින් සියල්ල වෙනස් වෙනාම, සුළු මොහොතින්ම සියල්ල විනාශ වුණාම දුක හැදෙනවා. ඒවා බලාපොරොත්තු තියාගෙන හිටපුවාම ඒවා එක්ක බැඳීම් තියන් ඉන්න අයට දැන් අපිට මේක දුකක් නෑ. මේ ලොරිය මේ වතුර කිරුණාට ඒක බලලා අනේ අපරාධයක් නේ කියලා පව් අපරාධ මේක වෙච්ච දේ ලොකු පාඩුවක් නෙමෙයි කියලා කෙනෙකුට සාමාන්‍යයෙන් සංతాපයක් කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ලොරිය අයිතිකාරයාට, ඒකේ තියෙන බඩු මුට්ටු වල අයිතිකාරයාට, අර පාරුවේ අයිතිකාරයාට ඒක කොයිතරම් තදට ඒ දුක දැනෙනවද? ඒ කොයිතරම් තදට ඒ වේදනාව දැනෙනවද? ඒක එයා තමයි දන්නේ. ඒකේ තියෙන වටිනාකම, ඒකට වෙච්ච හානිය, ඒ විනාශය, ඒවා ඔක්කොංගෙම විඳවන්න වෙන්නේ, උපරිම විඳීමක් වෙන්නේ ඒවා අල්ලගෙන හිටපු කෙනාට. නැත්නම් ඒවා අයිති කරන් හිටපු කෙනාට. ඒ වගේ අයිතිකාරයාට. එයාට තමයි ඒකේ දුක කියන එක තේරෙන්නේ. මේ අනිච්ච දේ නිසා, අනිච්චද වෙච්ච දේ නිසා එයා දුකටපත් වෙනවා. වැදගත්ම දේ තමයි මේවා අනත්තයි. අනත්තයි කියන්නේ මේවා මෙසේ වේවා, මෙහෙම වේවා, මම කැමති විදිහට වෙන්න ඕන, මෙහෙම වෙන්න නොවේවා, මෙහෙම වෙන්න ඕනයි කියලා යදුවට ප්‍රාර්ථනා කරාට වෙන්නේ නැහැ. ඒවා අපි ප්‍රාර්ථනා කළා හෝ නැතුව හෝ ඒවා සිද්ධ වෙන්න වැඩ හේතු සකස් වෙලා තියෙනවා නම් ඒ හේතුව නිසා ඒක සිද්ධ වෙනවා. මේක ගිලෙන්න, මේක මේ විදිහට පෙරලෙන්න අවශ්‍ය කරන හේතු සාධකදී සම්පූර්ණ වුණා. එතකොට ගිලෙනවා. එතකොට හේතු සම්පූර්ණ වෙච්ච නිසා ඒක ගිලෙනවා. ගිලෙන්නේ නැති වෙන්න හේතු සම්පූර්ණ කරන්න පුළුවන් වුණා නම් මේක ගිලෙන්නේ නැහැ. මේක ගිලෙන්නේ නැති වෙන්න හේතු සම්පූර්ණ කරන්න තමයි මේ පාරුවෙන් පස්සේ අර වෙන යාත්‍රාවක් කළා පිටිපස්සෙන් තල්ලු කරලා උත්සාහ කරේ. ඒවා හානියක් වෙන්නේ නැති වෙන්න Tamanට ඕන විදිහට පාලනය කරන්න, අත්ත කරන්න. නමුත් අනත්ත වුණා. ඒක එහෙම අත්ත කියන්නේ Tamanට ඕන විදිහට පාලනය කරන්න. නමුත් එහෙම පාලනය කරන්න බැරි වුණා. ඒ කියන්නේ උත්සාහ කරා ලොරිය ගිල්ලක නවත්ත ගන්න. එයාට කැමති විදිහට මේක පාලනය කරගන්න. මේකෙන් ලොකු විනාශයක් හානියක් වෙන එක වළක් ගන්න. නමුත් ඒක අත්ත කරන්න හැදුවට ඒක අනත්ත වුණා. ඒක ඒ විදිහට පාලනය කරගන්න බැරුව ගියා. අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ අනත්ත කියන එක තමයි. අත්ත කියන එකේ අනත්ත කියන්නේ ඒක අනිත් පැත්ත. ඉතින් මේ විදිහට මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ අනිත්‍ය ලෝකේ හැමදාම තියෙන දෙයක්
ඒක නිසා දුක හට ගන්නවා. අනිත් දුක්ඛ ඒවා පාලනය කර අපිට සමහර වෙලාවට පුළුවන් වෙලා පාලනය කරගන්න පුළුවන් වෙනවා. අත්තක විදියට කරගන්නවා. නමුත් ඒවා ගොඩක් වෙලාවට අනත්ත වෙන්නත් පුළුවන්. ওই විදියට පාලනය කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඉතින් මේවා අනිත්‍යයි, දුකයි, අනත්තයි කියන මේ ත්‍රිලක්ෂණ. ඒ ලක්ෂණ තුනක් තියෙනවා. ත්‍රිලක්ෂණය කියන්නේ ඒක. ඒ ත්‍රිලක්ෂණය අපි තේරුම් අරගෙන ලෝකේ ජීවත් වෙන්න ඕන. පුළුවන් ඒවා පාලනය කරගන්න. නමුත් ඒ කියන්නේ අත්තයි. ඒකෙන් අපිට දුක වේදනාව හදා බේරෙන්න පුළුවන් යම්සි මට්ටමකට. නමුත් ඒවා හැමතිස්සෙම හැමදෑම අත්ත කරන්න බෑ. අනත්ත වෙනවා. පාලනය කරන්න බැරි වෙනවා. අපි කැමති විදිහට මෙහෙම වේවා කියලා කරන්න හැදුවට කරගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ එකට උදාහරණයක්. ඉතින් මෙයාලා මේ සිද්ධිය පාලනය කරන්න හැදුවට අත්ත කරන්න හැදුවට අක අනත්ත වුණා. ඉතින් ඒ නිසා මේ අපි කොයි වෙලාවෙත් මේක තේරුම් ගන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මේ ත්‍රිලක්ෂණය අපිට කොයි වෙලාවෙත් මේ ජීවිතේ පේනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඕනම කෙනෙක්ට ජීවිතය අත්දකින්න සිද්ධ වෙනවා. එක එක අවස්ථාවලදී එක එක සිද්ධිවලදී ඔය ත්‍රිලක්ෂණයට අහු වෙනවා. මොන වගේ වෙලාවක හරි. ඉතින් ඒක අවබෝධ කරගන්න හිටියොත් අපිට දුක යථාර්ථය තේරුම් ගත්තොත් එහෙම තමයි ඔහොම වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඉතින් ඒවා නොවෙන්න වැඩ කටයුතු සලස්ස ගන්න පුළුවන් උත්සාහ කරලා උපරිම උත්සාහ කරලා ඒවා හදා ගන්න පුළුවන්. ඉතින් ඒවට එහෙම උත්සාහ කරත් ඒවා එහෙම උත්සාහ කරාට ඒවා කරගන්න බැරි වෙන්න පුළුවන් කියලා ඒ යථාර්ථයේ තේරුම් ගන්න ජීවත් වුණේ නැත්නම් ඔය වගේ දෙයක් සිද්ධ වුණාම ඔළුව නරක් වෙනවා, පිස්සු හැදෙනවා, දුක හිතෙනවා, මැරෙන්න හිතෙනවා, ජීවිතේ විනාශ කරගන්න හිතෙනවා. සමහරව වහ බීලා මැරෙනවා. ගොවිතැන් කරන්න කියලා ගොවිතැන් ওই විදිහට පාළුණා කියලා. වහ බීලා මැරෙනවා. පෞල් අවුල් වුණාම පෞල් වල ප්‍රශ්න ඇති වුණාම වහබොනවා. මොන හරි සමාජීය ප්‍රශ්නයක් වුණාම සමහරු මැරෙනවා, වහබොනවා, ජීවිත විනාශ කරගන්නවා, කලකිරෙනවා, එපා වෙනවා, අඬනවා, දොඩනවා, ශෝක වැළපීම් දුක් දුම්නසට ගන්නවා. ඉතින් මේ ත්‍රිලක්ෂණය මේ ලෝකේ තියෙනවා ඔය විදිහට කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඉතින් ওই ත්‍රිලක්ෂණය වෙනුවට Hindu ආගමේ අය බමුණු කිව්වේ ඌව වෙන්නේ කර්මයට කියලා. Hindu ආගමේ කියන්නේ මොනවා වුණත් ඌව ඉතින් ඔහොම තමයි ඔය වෙන්න තිබිච්ච ඒවා කර්මයට තමයි සිද්ධ වෙන්නේ. කර්මය අනුව ලබා උපන් හැටි නැත්තම් උනාරි කරපු අකුසල කර්මයක් අනුව තමයි ඕවා සිද්ධ වුනේ. ඔයගේ මොකක් හරි සිද්ධ වුණොත් ඒක කර්මෙට සිද්ධ වුණා කියලා තමයි Hindu ආගමේ බ්‍රාහ්මණයෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේවා ඕනෑක් වෙන්න පුළුවන් අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි කියලා. අර කිසා ගෞතමීගේ දරුවා එදා නැති වුණාම ආවා කිසා ගෞතමී පන්සලට බුදුහාමුදුරුවෝ එතනට ආවා. බුදුහාමුදුරුවෝ එතනට ආපුවාම කිසා ගෞතමීට කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ ඒ ළමයාගේ කර්මය තමයි ඉතින් ඔය වගේ චූටි කාලේ මැරෙන්න මොකක් හරි අකුසල කර්මයක් කරලා තියෙන්න ඇති. ඒ නිසා එයා මැරුණා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. එහෙම දේශනාවක් නෑ බුද්ධ දේශනාවක්. කර්ම නිසා තමයි කිසා ගෞතමී දරුවා මැරුණේ කියලා. ඒතර ඒක නිසා හිත හදා ගන්න කියලා කිසා ගෞතමීට කිව්වේ නෑ. කිසා ගෞතමීටත් ඔය වාගේ කර්මයක් මොකක් හරි දරුවා චූටි කාලේ මැරෙන්න මක්කර වාගේ කර්මයක් කරලා තියෙනවා. ඒ නිසා කියලා කිසා ගෞතමීට කර්මයේ කතාව කියන්නේ ඒක කියන්නේ ඒ වගේ කතාව. ඒ කර්මය නිසා කිසා ගෞතමී දරුවා නැතුව කියලා නැති වුණා කියලා කියන්නේ Hindu ආගමේ බමුණු. ඒක තමයි Hindu ආගම. බුදුහාමුදුරුවෝ ඒ කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වා මම හොඳ කරලා දෙන්න නොමලගේකින් අප ටිකක් කරහෙන්න කියලා. නොමලගේකින් අප ටිකක් කරහෙන්න කියලා කිසා ගෞතමී යවුවා. මම හොඳ කරලා දෙන්න අප ටිකක් ගේන්න කවුරුත් මැරිත් නැති ගෙදරකින්. ඒක තමයි බුදුහාමුදුරන්ගේ බණ. එතකොට කිසා ගෞතමී ගෙවල් වලට ගියාම අප ටිකක් ඉල්ලුවා දුන්නා. නොමලගයක්ද කියලා බලපුවාම ඒ ගෙදර මැරිලා තියෙනවා. ඔහොම ගෙවල් වලට යනකොට හැම ගෙදරම මිනිස්සු මැරිලා තියෙනවා. තාත්තා මැරිලා, අම්මා මැරිලා, දරුවෝ මැරිලා. දරුවෝ 3-4 දෙනා මැරිලා. මුළු පවුලෙම එක්කෙනා ඉතුරුලා තියෙන්නේ. අනිත් ඔක්කොම මැරිලා සමහර ගෙවල් වල. ඔය පාස්කු පහරේ වගේ ප්‍රහාරයට
මුහුණ දුන්න කෙනෙක් ගෙදරකට ගියා නම් ඒ ගෙදර අම්මා විතරයි ඉන්නේ. දරුවොත් මැරිලා තාත්තත් මැරිලා ඔක්කොම මැරිලා මේ ගෑනු කෙනා දැන් ඉන්නේ විඳෝ දුකින් ඉන්නේ. ඉතින් එහෙත් යන්නදී ඒ තියන එහෙත් ඇයි අබ ටිකක් ඉල්ල ගන්න. කියයි මගේ දරුවෝ ටිකයි මහත්තයයි ඔක්කොම මේ 7-8 දිනම එදා බෝම්බෙට අහුවෙලා මැරිලා ගියා. ඉතින් මං කොහොමද නොමලගේකින් අබ ටිකක් දෙන්නේ? අපි ඔක්කොම ඒ දින මැරුණා. ඉතින් ওই විදිහට ඒ ගෙදරකට කිසා ගෞතමී ගෙවල් වලට යනකොට කිසා ගෞතමී තේරුම් ගත්ත යථාර්ථය බුදුහාමුදුරුවෝ පෙන්වන්න හැදුවේ ඒක හැමෝම හැම ගෙදරකම කවුරු හරි කෙනෙක් මැරිලා තියෙනවා. එක්කෙනෙක් මැරිලා තියෙනවා. නැත්නම් දෙතුන් දෙනෙක් මැරිලා තියෙනවා. නැත්නම් පවුලේ ඔක්කොම මැරිලා තියෙනවා. හැම ගෙදරකම தත්ත්වය ඒකයි. ඒක තමයි අනිත්‍යයි. අවිනිශ්චිතයි. මේ මැරෙන්න පුළුවන්. මැරෙනවා එහෙම. ඒක මහා ලොකු පුදුමයක්. ඒක දුක් වෙන්න කාරණාවක් නෙවෙයි. මේක තමයි ලෝකේ හැටි. චූටි කාලෙත් මැරෙන්න පුළුවන්. තරුණ කාලෙත් මැරෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා මැරෙන්න පුළුවන්. ලෙඩක් හැදලා මැරෙන්න පුළුවන්. හැප්පිලා මැරෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා මොකක් හරි ක්‍රමයකට මැරෙනවා ඕන කෙනෙක්. ඒක තමයි ලෝකේ ස්වභාවය. අපි ඒකට අකමැත්තෙන් වුණත් ඒ ඇත්ත පිළිගන්න ඕන. ඒක පිළි අරගෙන අපිට ජීවත් වෙන්න ඕන. ඒක යථාර්ථය දැනගෙන ලෝකේ යථාර්ථය දැනගෙන ජීවත් වෙන්න කියලා තමයි කිසා ගෞතමීට දුන්න පණිවිඩය. බුදුහාමුදුරුවෝ කවදාවත් කිසා ගෞතමීට කිව්වේ නෑ ඔය ළමයා මරුනේ කර්මයට. ඔය ළමයා නැති වුණේ ඔයාගේ කර්මයට. ඔය ළමයා නැති වුණේ ළමයා කරපු කර්මයට කියලා එහෙම බුද්ධ දේශනාවක් නෑ. කිසිම බුද්ධ දේශනාවක් එහෙම නෑ. ඒ වගේ කර්මය නිසා නැති වුණා කියලා කියන්නේ Hindu ආගමේ ඒක තමයි බ්‍රාහ්මණ ආගම. දැන් ඔය මහායාන බුද්ධ ආගමේ තමයි මේ Hindu ආගමේ තියෙන අදහස. දැන් තේරවාද කිව්වට ඌවා තමයි බණට කියන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම කතාවක් කියන්නේ නැහැ කිසිම තැනක. බුදුහාමුදුරුවෝ කියන්නේ ඕන දෙයක් ඕනකට වෙන්න පුළුවන් කියලා. අනිත්‍යයි. ඒක නිසා දුක හැදෙනවා. මේවා අපිට අනාත්මයි පාලනය කරන්න බෑ. ඉතින් මේ ත්‍රිලක්ෂණයට අපි කොයි වෙලාවෙත් අහු වෙන්න පුළුවන්. ඒක දැනගෙන ජීවත් වෙන්න. ඒකෙන් බේරෙන්න තමයි බුදුහාමුදුරුවෝ සතිය සිහියෙන් ඉන්න කියලා කිව්වේ. ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න. ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩපම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සමාධි විදියට ඔය මාර්ග 8ම තුල සම්මා සතිය තියෙනවා. ඒ සති කියන සිහියෙන් යුක්තව ලෝකේ ජීවත් වෙන්න. සිහියෙන් හිටපුවම පුළුවන් තරම් ඔයගේ ප්‍රශ්න වලින් ගැටලු වලින් බේරෙන්න පුළුවන්. ඒ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල ජීවත් වෙනකොට සතිය වැඩෙනවා. සිහිය වැඩෙනවා. සිහිය වැඩුණා කියලා ඕවලින් බේරෙන්න බෑ. ඕවා යම්සි දුරකට ලොකු පාලනයකට කල්පනාවෙන් ජීවත් වුණාම සිහියෙන් ජීවත් වුණාම ඕවගේ දේවල් වලින් ගොඩකින් ගැලවෙන්න පුළුවන්. මේ තව උදාහරණයක් ඒ කතාවටම සිහියෙන් මෙතන බලන්න සිහියෙන් ජීවත් වෙච්ච නැති එකේ සතිය නැති එකේ ගැටලුව. මේ වගේ අපි ඇවිදිනකොට යනකොට එනකොට සිහියෙන් කල්පනාවෙන් යුතුව ඇවිදින්න ඕන. බලන්න මේ ළමයාට වෙන විපත මේ වගේ මේ නාන තොට්ටුවලක කට්ටිය නානවා. සෙල්ලම් කරනවා නානවා. එතෙන්ට ගිහිල්ලා දැන් මේ තුන සිද්ධියක් සිද්ධ වෙනවා. එක ළමයෙක් අර වැටෙනවා. ළමයෙක් එතනින් දුවලා යනවා. දුවලා ගිහලා වතුරට පයින් හදන්නේ. ලිස්සලා යනවා. බණ්ඩ ලිම ඔළුව වදින අර ගලේ ඔළුව ගැහුවා වගේ ඒ ඔය ලිස්සලා වැටුණා කියන ලිස්සන තැනක වැටුනහම තනිකර ඔළුව වදින්නේ. දඩාං ගාලා ඔළුව අර ගලේ ගහගත්තා වගේ තදින් වදිනවා. මේක ගියා බලමු බලන්න.
මේ තියෙන මේ සිද්ධිය මේක මේ ළමයා සිහියෙන් නෙමෙයි අර ලිස්සල වැටුණා. ඕක වලක ගන්න පුළුවන්කම තිබුණා මොලේ කල්පනා කරනවා. ඔය වගේ ලිස්සල වැටෙන තැන්වල ලිස්සන තැන්වල ඔය දෙමෝපියෝ වැඩිහිටියෝ කියනවා පරිස්සමට යන්න. ඔහොම දුවන්න එපා. දුවල වැටේ. දුවල ලිස්සයි. ඔය වගේ සිද්ධි දැකලා අත්දැකීමින් තියෙන අය කියනවා ඕක ඔතන ඔය විදිහට දුවන්න හොඳ තැනක් නෙමෙයි. ඔය විදිහට දුවන්න එපා. ලිස්සයි. නැත්නම් ඔතන යන්න එපා. හිමීට යන්න. මේ ළමයා ඒ සිහිය පාවිච්චි කරේ නැහැ. ඒක මොලේ පාවිච්චි කරේ නැහැ. ඊළඟ අන්තිමට ලොකු ඔළුවට විශාල හානියක් වුණා කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් ඒ වගේ විපත්ති කරදර වලින් බේරෙන්න ඉතින් ඔය වගේ ජීවිතේ අපි ජීවත් වෙනකොට ඕනම කෙනෙක් ජීවත් වෙනකොට ඕන තරම් ඔයාලා මේ වහන අය අත්දැකලා ඇති තමන්ගේ අයට තමන්ගේ ඥාතීන්ට තමන් හිතවත් අයට නැත්තම් රටේ ලෝකේ මේ වගේ දේවල් සිද්ධි ඕන තරම් දැකලා ඇති. සමහර තමන්ට සිද්ධ වෙලා නැතුව ඇති. තවම සමහර පස්සේ කාලේ කාරී මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් අපිට වුණත් අපි සිද්ධ වෙලා දැනට නොවුණත්. ඉතින් ඔහොම දේවල් ලෝකෙ සිද්ධ වෙනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ මේ දැක්ම හදාගෙන බොහොම නිවිච්ච විදියට බොහොම සිහියෙන් යුතුව මේ ලෝකේ ජීවත් වෙන්න සිහිය පාවිච්චි කරන්න සතිය හදාගන්න සිහියෙන් යුක්තව ජීවත් වෙන්න කිව්වේ ඔය වගේ තියෙන අනතුරු දේවල් වලින් බේරෙන්න සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි ප්‍රඥා කියන විදියට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩලා ඒ වැඩිම තුල සිහිය නැත්නම් සම්මා සතිය දියුණු කරගන්න එහෙම කරගත්තාම ඔය වගේ දේවල් සිද්ධ වෙන එක අවම කරගන්න පුළුවන්. ඉතින් දැක්ම හදාගත්තාම හිතන විදිය පහදාගත්තාම දැක්ම කියන්නේ හිතන විදිය. කල්පනා කරන විදිය. එතකොට ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන බොහොම සිහි කල්පනා යුක්තව පුළුවන් තරම් ඔය වගේ දේවල් සිද්ධ නොවන විදියට වැඩ කටයුතු කරන්න මොලේ පාවිච්චි කරනවා. ඒක බුද්ධිය පාවිච්චි කරනවා කියලා කියන්නේ ඒක බුද්ධිමත් වෙනවා, ඥානවන්ත වෙනවා. ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා දැනගෙන වේල පහම කල්පනා කරලා දැන් අර ළමයා අර සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් නම් ඔය විදිහට ඔය වගේ ලෙස්සන තැන්වල ඔය වගේ විදිහට දුවන්න ඔය විදිහට යන්න ඔය වගේ විදිහට දුවනවා විතර නෙවෙයි එතන හැරෙනවා. ලිස්සන තැන එහෙම වේගෙන් හැරෙනවා යා. ඒක දිස්ලා වැටෙනවා. ඉතින් ඒවා මොලේ පාවිච්චි කරන දෙයට බුද්ධිය ඥානවන්තකම පාවිච්චි කරන දෙයට ඒක මෝහය මුලාව. ඒ වගේ මෝඩ වැඩ තමයි කරන්නේ. ඒක තමයි මෝහය කියලා කියන්නේ. ඒ මෝහය නැත්නම් මුලාව අපි නොයෙක් විදිහට අනුතුරු වලට භාජනය කරන දුක් කරදර වලට භාජනය කරනවා. ඒ වගේ මේ දැක්ම හදාගෙන ලෝකෙ දිහා දකින්න ඕන විදිහ හිතන විදිහ හදාගෙන මේ වගේ විපත්ති කරදරලින් කිසිම දෙයක් නොවන විදිහට අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් ඒවා සිද්ධ වෙනවා. ඉතින් අපිට පුළුවන් තරම් මොලේ කල්පනා කරලා, මනස කල්පනා කරලා, මොලේ පාවිච්චි කරලා, මනස පාවිච්චි කරලා ඕක යම් සිද්ධියකට පුළුවන් තරම් පාලනය කරගන්න උත්සාහ කරන්න. හින්දු ආගමේ මනස කියන එක නෑ.
මනස කියන එක මනස හදා ගන්න මොලේ පාවිච්චි කරන්න කියන කතාව නෑ Hindu ආගමේ කියන්නේ කර්මයෙන් සිද්ධ වෙන්නේ. දුක් වෙන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේවා මනස නැත්තම් මොලේ පාවිච්චි කරලා නැත්තම් බුද්ධිමත් වෙලා ඔය වගේ දේවල් වලින් බේරෙන්න උපරිම උත්සාහ කරගන්න කියලා කියන්නේ. ඉතින් මේ විදිහට දැක්ම හදාගෙන බුද්ධිමත් වෙලා ඔය වගේ විපත් කරදරෙන් බේරෙන්න මොලේ පාවිච්චි කරලා මනස පාවිච්චි කරලා බේරෙන්න අපි උත්සාහ කරන්න ඕන. ඒක තමයි බුද්ධිමත්කම. ඒ තමයි සම්මා දිට්ඨිය තියෙන කෙනා කරන්නේ ඒකයි. ඉතින් ඒ බුද්ධි ඥානය පාවිච්චි කරලා මේ වගේ සිද්ධි වලින් බේරෙන්න උපරිම උත්සාහ කරන්න කියලා අපි මේ වහනයට යෝජනා කරන්නේ. එහෙම මොලේ පාවිච්චි කරනවා ඔය වගේ විපත් කරදර වලින් ගොඩක් බේරෙන්න බලන්න. දැන් ඔය ළමයා අර සිද්ධිය ගත්තාම ළමයින්ට දුවන්න එපා, කෑ ගහන්න එපා. උතන ලිස්සයි ඔය දෙමෝපියෝ දැකපු අය කෑ ගහනවා කියනවා. අර ළමයාට එච්චර තේරුමක් නෑ, අවබෝධයක් නෑ. ඉතින් ඒ වගේ ළමයින්ට අපි මෙයා පෙන්ලා තියෙන ටික ඔය දැකලා පෙන්නලා ඒ ළමයිව දැනුවත් කරන්න ඕන. ළමයි දැනුවත් වෙන්න ඕන. පරිස්සමට දුවන්න වැඩ කටයුතු කරන්න ඔය වගේ අනුතුරුදායක තැන් වලින් බේරෙන්න ඕන. බේරෙන්නේ කොහොමද කියන එක මේ ලෝක ජීවත් වෙන අපි දැනුවත් වෙලා ඒ ජීවත් වෙන මේ ත්‍රිලක්ෂණේ නැත්තම් අනිත්‍යයි දුක්ඛ අනාත්ම කියන එකට අහු වෙලා මේ ත්‍රිලක්ෂණ අවබෝධයක් නැති අය ඔහේ ජීවත් වෙනවා. අන්තිමට අනේ අපේ කර්මය කියලා තමයි කියන්නේ. අනේ කර්මය ඉතින් මොනව කරන්නද කියලා. එහෙම බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ. සිහිය මොලේ පාවිච්චි කරලා මනස පාවිච්චි කරලා සිහිය ජීවත් වෙලා පුළුවන් තරම් මේවා අඩු කරගන්න. 100ක් නැතත් අපිට සෑහෙන දුරට මේවායින් බේරෙන්න උත්සාහ කරන්න පුළුවන්. එහෙනම් ඔය සෑමට දරුවන් පීතයි.